මම අයියා කිව්ව නිසාම අක්කට කරදර කරන්න ගියේ නෑ අයියේ. ඒත් මට මගේ අම්මා ගැන දැනගන්න ආසයි. දෝනි. අක්කේ අනේ මට දැන්වත් කියන්නකෝ අක්කේ අම්මා ගැන. එයා කොහෙද ඉන්නේ? මේක ඒ තරම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අම්මා ගෙදර ආවම හැමදේම හරියයි. මම වෙදනෝනගේ ගෙදර ඉන්න මල්ලිට කතා කළා. මම දන්නවා. එයා වෙදනෝන එක්ක කතා කළා. සම්පූර්ණ වගකීම ගන්න කැමති නම් එක්කගෙන යන්න කියලා වෙදනෝන කිව්වා. නෑ අක්කේ. සම්පූර්ණ වගකීම වට ගන්න වෙනවා. ඒ වගකීම මං ගන්නවා මල්ලි. ඇයි දුක? මගේ වීර අයියා මල් ළඟ නෑනේ. දෝනි. අපි තේරුම් ගන්න ඕනි දෙයක් තමයි කොච්චර පරිස්සම් කළත් කොච්චර ආදරය කළත් අපිට හැම දෙම දවසක නැති වෙනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ අපි හිතන්නේවත් නැති විදියට. අක්කේ එන්නකෝ. අම්මේ එදා සිහි